දන්නවද? හේමල් රණසිංහ ෆිල්ම් එකක රඟපාන්න ලක්ෂ 40ක් 50ක් අතර මුදලක් ගන්නවලු. අපේ රටේ ඔය ජේෂ්ඨ චිත්‍රපට නිෂ්පාදකවරයෙක් පසුගිය දිනක කියලා තිබුණා හේමල් ලක්ෂ 40ක් ෆිල්ම් එකක රඟපාන්න ගන්නකොට මිලියට කීයක් දෙන්නද? කොහොමද දෙයනේ ෆිල්ම් එකක් කරන්නේ කියලා. හේමල් කියන්නේ ඇත්තටම අද ඉන්න සිනමාවේ රියල් වැඩෙක්නේ. එහෙම කෙනෙක්ට හොඳටම පුළුවන්කම තියෙද්දි රුපියල් කෝටියක් රඟපාන්න ෆිල්ම් එකක අය කරන්න රුපියල් ලක්ෂ 40ක් 50ක් අය කිරීම ගැන ඇත්තටම සතුටු වෙන්නට ඕනේ නේද? කවුද ඇත්තටම අපේ රටේ අපේ සිංහල සිනමාව තුළ අපට වර්තමානයේදී හමුවන තරු ගුණයක් සහිත රියල් වැඩ්ඩා සුපිරි නළුවා? තර්කයක් නෑනේ. හැමෝම එකඟ වේවි මාත් එක්ක මේ මොහොතේ. ඒ තමයි හේමල් රණසිංහ. ඉතින් හේමල් මේ වෙද්දී සිංහල චිත්‍රපටයක රඟපාන්න රුපියල් ලක්ෂ 40ක් 50ක් අතර මුදලක් අය කරනවලු. ඒක අසාධාරණ නැහැ, කොහෙත්ම නැහැ. මගේ මතය නම් බොහෝ දුරට ඔබත් එකඟ වේවි මාත් එක්ක. පැහැදිලිවම අතිශය සාධාරණයි ඔහුගේ පැත්තේ. මොකද ඔහු හදාගෙන තියෙන වපසරියත් එක්ක, ඔහුගේ තරු ගුණයත් එක්ක ඔහුට පුළුවන් අනිවාර්යයෙන්ම රුපියල් කෝටි 1ක් 2ක් අය කරන්න ෆිල්ම් එකක රඟපානවා. නමුත් එහෙම තත්ත්වයක් තියෙද්දිත් ඔහු රුපියල් ලක්ෂ 40ක් වගේ මුදලක් අය කිරීම ඇත්තටම එක පැත්තකින් ඔය චිත්‍රපට නිෂ්පාදකවරුන්ට කරන සහනයක්. ඉතින් මම ඇයි මේ මොහොතේ වීඩියෝවක් කරහා හේමල් පිළිබඳව මේ විදිහට කතා කරන්නේ? ඔහුගේ මේ අය කිරීම සම්බන්ධව චිත්‍රපටයක රඟපෑම සඳහා එක්තරා අපේ අදට ජීවමාන අවුරුදු 30ක් 35ක් තිස්සේ චිත්‍රපට නිෂ්පාදනයේ නියැලෙන ජේෂ්ඨ චිත්‍රපට නිෂ්පාදකවරයෙක් YouTube සාකච්ඡාවක් තුල කියලා තියෙනවා. ඔහු විසින් කිව්වා ඇත්තටම හේමල් රුපියල් ලක්ෂ 40ක් ගන්නකොට ෆිල්ම් එකක රඟපාන්න එයත් එක්ක චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන මිලියට කීයක් දෙන්නද? එතකොට මේ චිත්‍රපට නිෂ්පාදකවරයා කියනවා ලක්ෂ 40ක් 50ක් වැය කරලා ඌට සම්පූර්ණ චිත්‍රපටයක් කරන්න පුළුවන් කියලා. ඇත්තට මේ කතාව අසාධාරණයි. මොකද නැවතත් මම කියන්නේ හේමල් රණසිංහ කියන්නේ ඉහළින්ම තරු ගුණයක් තියෙන අද ඉන්න ඌට වෙනත් නළුවෙක්ට ඔහු ළඟටවත් එන්නට බැරි තරමට ඔහු සුපිරි තරුවා. ලොකු ෆෑන් බේස් එකක් හදාගත්ත නළුවෙක්. ඔහුගේ පසුගිය කාලේ ආසන්න කාලේ රිදීතිරයට ආපු චිත්‍රපට අරන් බලන්න ඔහු ප්‍රධාන චරිත නිරූපණය කරපු ඒ හැම ෆිල්ම් එකක්ම ඉහළ ආදායම් ලැබුවා. බොක්ස් ඔෆිස් වාර්තා ලැබුවා. රුපියල් කෝටි 5 සිට රුපියල් කෝටි 25 දක්වා ආදායම් ලබා ගත්තා. දේවි කුසුමාසන, සිහින නෙළුම්මල්, සිහිනේ කියාදරේ, දේදුණු ආකාශයේ, විජයබා කොල්ලය, එතකොට ප්‍රවේගය, ආදරණීය කතාව, මේ හැම ෆිල්ම් එකක්ම ඉහළ ආදායම් ලබා ගත්තා. එතකොට දැන් ඉදිරියේදී චිත්‍රපටයක් එන්න නියමිතයි. ඔහු චරිත නිරූපණය කරන ඒ තමයි මොකද්ද ෆිල්ම් එක මාරියා. විශ්වාසයි ඒ ෆිල්ම් එකත් අනිවාර්යයෙන්ම හොඳ ආදායමක් ලබා ගනී. ඉතින් හේමල් රඟපාන චිත්‍රපටවල ඔහුගේ තියෙන තරුගුණයත් එක්ක ඇත්තටම බොක්ස් ඔෆිස් වාර්තා තැබීමේ ඉඩකඩ ඉහළින්ම තියෙන බව කියන්නට ඕන. ඔය රජිනිකාන්ත්ලා, ශාරුක් ખાන්ලා, අමිතාබ් බච්චන්ලා කැමරාව ඉදිරියේ විනාඩි 2-3ක් කාලයක් තුල පවා වුන් පෙනී සිටින්නට රුපියල් කෝටි ගණනක් මුදලක් ලබා ගන්නවා. ඉතින් එහෙම තත්ත්වයක් තියෙද්දී ඒ තත්ත්වය හේමල් රණසිංහටත් තියෙනවා පැහැදිලිවම අපේ රට තුල. රුපියල් ලක්ෂ 40ක් 50ක් අය කිරීම නැවතත් කියන්නේ ওই චිත්‍රපට නිෂ්පාදකවරුන්ට කරන කොයි තරම්නම් සහනයක්ද? මමත් කියනවා හේමල් රණසිංහ කියන්නේ අද ඉන්න තරු ගුණය ඉහළින්ම තියෙන සුපිරිම නළුවා. කිසි ලෙසකින්වත් අසාධාරණ නැහැ. ඔහු රුපියල් කෝටියක් ඉල්ලුවත් ෆිල්ම් එකක රඟපාන්න.